හරි. එතකොට පුතාලා අපි මේ දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ මොඩල් පේපර් 31. එතකොට මේකේ අ, ගොඩක් ප්‍රශ්න ඊටාම මේ මූලික මට්ටමේ ප්‍රශ්න තියෙන හුඟක් ළමයින්ට මේකේ ලකුණුත් තිබ්බා. එතකොට මම ඔයගොල්ලොත් එක්ක මේ පළවෙනි ප්‍රශ්න කියන්නේ මූලික ප්‍රශ්න ටික මම ටුට්ටක් මගහැරලා ටිකක් මේකේ හොඳයි මට්ටමේ කියලා හිතන ප්‍රශ්න ටික තමයි කතා කරන්නේ. එතකොට එක පහ සඳහන් කවර ඒකක පරිමාවකට කෙරුණු කාර්ය මැනීමට යොදාගත හැකිද? එතකොට ඒ වගේ ඒවා මම හිතන්නේ මම නිකන් දැන් මේ කරන්නේ. එතකොට ඒකක පරිමාවකට කරපු කාර්ය ඉවම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාර්ය බෙදීම පරිමාව කියන එකනේ. මේකේ මාන මේක ඇත්තම ඒකක අහලා තියෙන්නේ. එතකොට ඉතින් කාර්ය කියන්නේ ඔයගොල්ලන්ට දැන් මෙතන පේනවා ජූල් දීලා නැහැනේ. එතකොට කාර්යයට තව එකකක් ගත්ත හැකි නිව්ටන් මීටර් පරිමාව කියන්නේ ඝන මීටර්. නැත්නම් සුළු නිව්ටන් වර්ග මීටරයට වගේ හදලා ගත්ත හැකි. හරි. එතකොට මම ওই විදිහට ওই මූලික ඒකක ප්‍රශ්න මාන ප්‍රශ්න මම මේවා කතා නොකර ඉන්නම්. මූලික තීරි බලලා ඒගොල්ලෝ ඒක චුට්ටක් බලන්න. හරි. මේකේ මම මේ 8 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ගන්නම්. ඒකත් ඒකක මාන තමයි. තාත්වික වායුවක PVM සමානයි RT යන නියමයෙන් අපගමනය වන අතර ඒවායේ හැසිරීම මෙන්න මේ අලුත් සමීකරණයකට දීලා තිනවා. මේ පේනවල තියෙන සමීකරණනේ තියෙන්නේ. ඒකට ඔන්න ඔය පේනවල තියෙන සමීකරණ විදියට හැසිරෙනවා කියලා කියන්නේ උතන නේද? මේ පේනවල තියෙන. ඒතර ඔන්න ඔය සමීකරණ විදියට හැසිරෙනවා කියලායි කියන්නේ. ඒතර A හා B ගේ ඒකක අහනවා. ඉතින් අපි මේකේ මේ B ගේ ඒකක අපිට හරි ලේසියෙන් ගත්ත හැකි මේ මෙතෙන්දි පොඩ්ඩක් මේගොල්ලෝ මේ VM කියන්නේ මොකද්ද කියලා දීලා නැහැ. එතකොට එතනදී ඇත්තටම ඔයාලට චුට්ටක් මේක මේ අර මේ කරගන්න බැරුව යන්න ඇති. ඒකට හේතුව ඔයගොල්ලෝ ඔය මූලික වායු නියම සමීකරණ ඔළුවේ නැති නිසා. මෙතන මේ PV සමානයි නෝමල් සමීකරණ nRT නේ. එතකොට දැන් මෙතන මේ P ඔය V බෙදීම n කියන එක තමයි RT කියලා ලියන්නේ. එතනින් මේ V බෙදීමෙන් ඒ කියන්නේ ඒකක පරිමාවක තියෙන මවුල ගාන තමයි ඒගොල්ලෝ ඔය මේ ඒක පරිමාවක තියෙන මවුල ගාන තමයි මේ VM කියලා කියලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ VM ගේ විතර VM කියලා අරන් තියෙන්නේ පුතාලා එතකොට තේරුම් ගන්න ඕනේ මේ P1 NRT දන්නේ නැත්නම් මේක ඕගොල්ලෝ කරන්න බෑ. එතකොට හරි ඒක ඉඳ ඒක හිතන්න යන්න එපා. P1 NRT කියන අර වායු මේ තියෙන පීඩනයේ වායුවක පරිමාව සමානයි මවුල ගාන සර්වත්‍ර වායු නියතය මේක නියතයක් මෙතන නිරපේක්ෂ උෂ්ණත්වය ඔය පද දන්නේ නැත්නම් ඔයාලට කරන්න බෑ හරි. එතකොට යාලා මේ දීලා තියෙන මෙන්න මේ සූත්‍රේ හැදිලා තියෙන්නේ එතකොට පුතාල් තේරුම් ගන්න ඕනේ උතන VM කියන එක්කෙනා VM කියන එක්කෙනා එතකොට ඒකක පරිමාවක මවුල ගාන තමයි පෙන්වන්නේ. ඒකක මවුල ගානක පරිමාව නේ. මවුල ගානින් බෙදලා තියෙන්නේ. ඒකක මවුල ගානකට පරිමාව තමයි එතන පෙන්වන්නේ. හරි එහෙම උසොත් අපිට මේ VM ගේ ඒකකයේ එන්නේ ඝන මීටර් මවුලයටනේ. VM ගේ ඒකක එන්න ඕනේ පරිමාව ඒකක ඝන මීටර් හැබැයි මවුලයට වෙන්න බෑ. එතකොට B ඔයාලට මෙන්න මෙතන මේ බැලුව හැකි VM එක ඔයාගේ මේ B කියන එක්කෙනා අඩු වෙලා ඉන්නවා කියන්නේ මේ දෙන්න එකම ඒකක පද්ධතිය දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ භෞතික රාශි දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් වෙන්නේ මේ මෙතන අපුදාල සමාන කිරීමක් තියෙන්න ඕනේ. හරි. භෞතික රාශි දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගේ මාන ඒකක වගේ දේවල් සමාන වෙන්න ඕනේ. එතකොට දැන් ඔයාට VM ගෙන් B අඩු කරලා තියෙන නිසා ඔයාට කියන්න පුළුවන් VM ගේ ඒකක නැත්තම් මාන B ගේ ඒකක වලට සමාන වෙන්න ඕනේ.
දැන් පුතාගේ B ගේ එකක එතකොට VM ගේ එකකට සමාන නම් VM ගේ එකක හදලා තියෙනවනේ මෙන්න මේකනේ. ඒක තමයි B ගේ එකකේ වෙන්න ඕනේ. එතකොට B ගේ බලන් ගියාම එතකොට මේ හැම උත්තරේම හරි මෙන්න මේ උත්තර දෙක ඇරෙන්නනේ. හරි මං හරියව දාන්න නැතුව ඉන්නම් එතන අවුලක් තියෙනවනේ මේ දෙක අයින් කරලා දැන් මේක මොකද ඝන මීටරයට මවුලටනේ තියෙන්නේ. එතන ඝන මීටරේ මවුලට ඒක අයින් කරේ. හරි ඊට පස්සේ ඕගලන්ට මේකේ ඒගේ ගද්දී ඔයාලට කියන්න පුළුවන් මෙන්න මෙතන මේ පීත් එක්ක ඒ බෙදීම VM කියන VM ගේ වර්ගය කියන පදේ එකතු වෙනවා නම් පුතාලට එතනදී තර්කයක් දාන්න පුළුවන් P ගේ සහ අර ඒ බෙදීම VM වර්ගය කියන ප්‍රකාශනයේ මේ ඒකක මාන සමාන වෙන්න ඕනේ. මම දැන් මේ කොටස පොඩ්ඩක් මකනවා. හරි. එතකොට ඒ තර්කය අපිට ගන්න පුළුවන් නේ. කොහොමද කියන්නේ P ගේ ඒකක සමාන වෙන්න ඕනේ ඒ බෙදීම VM ගේ වර්ගයේ ඒකක වලට. ඔතනින් මට උක්ත කරගත්ත හැකි ඒකක කියන්නේ P වතාවක් මම ඒ උක්ත කරනවා VM වර්ගයේ ඒකක. ඔන්න ඔය ගුණිතේ ඒකක. P ගේ ඒකක අපිට පැස්කල් වගේනේ පේනවනේ මොකද වගේ ඒකක හදන්න යද්දි ඒකේ ඒකක ඔක්කොම වලට පේනවා මේ මෙතන මේ පැස්කල් වලින් ගිහින් තියෙනවා. මෙතන P ගේ ඒකකේ එතකොට මම පැස්කල් කියලා දානවා. VM කියන්නේ ඝන මීටර් මවුලයටනේ. එයාගේ වර්ගය ගත්තාම ඔයගලන්ට මේක පැස්කල් ඝන මීටර වර්ග වුණාම මීටර වල 6 බලය එනවා. මෙතන වර්ග මවුලයට වගේ එනවානේ. එතකොට මෙහෙම ගත්තාම උත්තරේ අපිට සිලෙක්ට් කරන්න වෙන්නේ එක ආන්සරයක හරිනේ. මේක හරි. එතකොට දෙකාංශයක අපි කලින් එක සිලෙක්ට් කළා වැරදි මෙන්න මෙතන මවුලයට නැහැ මෙතන ඒක වැරදි. තුනාංශකේ මෙතන දෙපැත්ත මාරුලා තියෙන්නේ. එතනත් වැරදි. උත්තරේ ආන්සර් එක යනවා. හරි. මම නිකන් පෙන්නේ මේක ප්‍රශ්නයක්. එතකොට ඒක ඔයගොල්ලෝ අරගන්න මෙන්න මේකත් මම බලාගෙන සමහර අය වරද්දලා තියෙනවා මේකේ බලන්න මේ මිලි ඇම්පියර් 30ක ධාරාවක් මෙන්වීම සඳහා භාවිත කරන ලද මිලි ඇමීටරක පරිමාණයේ රූපේ දක්වා ඇත. මේ පරිපථයට සම්බන්ධ කර නැති විට රූපේ දක්වා ඇති පරිදි දර්ශකයේ පිහිටා ඇත. මේ උපකරණේ මූලක දෝෂය හා කුඩාම් මිනුව. ඒතර පටන් ගද්දී කියන්නේ ඔයාගේ ධාරාවක් යන්නේ නැති වෙලාවටත් ආරම්භක පාඨාංකයක් තියෙනවා. ඒ කියන්නේ ධන මූලාංක දෝෂයක් තියෙනවා මේකේ. ඒතර මෙතින් දැන් මෙතනට මේ කොටස් පහකින් මිලි ඇම්පියර් 10ක් වෙන්නවනම් මෙතන තියෙන්න ඕන මිලි ඇම්පියර් 6. ඒතර එහෙනම් දෝෂය මිලි ඇම්පියර් වලින් 6. හරි. ඒතර ධන දෝෂයක් තියෙන්නේ. ඒතර මේ උත්තර ඔක්කොම වැරදි. දැන් කුඩාම් මිනුව මිලි ඇම්පියර් දෙකෙන් දෙකටනේ මේක මනින්න පුළුවන් වෙන්නේ. එතකොට එනම් ඔයාලට උත්තරේ මේක වැරදි. ඒතර මෙතන අගේ වැරදි නිසා හතර. දැන් ඒ වගේ එකකුත් මම බලාගෙන ඒව නිකන් කොමන් සෙන්ස් වගේනේ. ඒ වගේ තැන් වරද්දන්න එපා ඉතින්නේ. හරි. එතකොට මම ඒ පොඩි ප්‍රශ්න වලින් අයින් වෙනවා. 13 අපිට ඕනනම් ඒක ඇත්තටම මේ හදන්න ඕනේ එකකුත් නෙවෙයි. නමුත් මම චුට්ටක් ඔහේ එකත් කියාගෙන යන්නම්. බලන්න 13 මොකද්ද කියන්නේ කියලා ප්‍රශ්න අංක 13. ආරම්භයේදී නිසලව ඇති ස්කන්ධය 4 කිලෝග්‍රෑම් වන වස්තුවක් නිව්ටන් 9ක බලයක් යටතේ ත්වරණයට ලක් වන විට ඒ මීට 8ක දුරක් චලිත වීමේදී ලබා ගන්නා ප්‍රවේගය වන්නේ. මම මේක නිකන් අර කාර්ය ශක්තිය කියන සංකල්පයෙන් හදන්න හිතුවා. බලය දීලා තියෙනවා. නිව්ටන් 9යි. ඔය බලය යටතේ අ, මෙයා වැදගෙන ගිහින් තියෙනවා මීටර 8ක දුරක් නේ. එතකොට මම නිකන් x සමානයි බිඳුව මෙතන දාන්නම්. මෙතන ඉඳන් x සමානයි 8යි මීටර දුරකදී ලබා ගන්න ප්‍රවේගය අහන්න. අපිට මේක නිකන් සිම්පල් කරනවා නම් ස්කන්ධෙත් දීලා තියෙන නිසා ආරම්භ ප්‍රවේගෙත් බිඳුවයිනේ. මට සිම්පල් ගාන හදනවා නම් f සමානයි මේ දාලා තොරණේ හොයාගෙන
චල් සමීකරණයක් දාලා හොයාගන්න පුළුවන් ප්‍රවේගය. නමුත් මේක අපිට කියන්න පුළුවන් මේ F බලය මගින් කළ කාර්යය සමානයි මෙයාගේ චාල ශක්තිය වෙනස් වීම භාගය mv වර්ගය ඍණ ආරම්භ චාල ශක්තිය භාගය m. එතන u වර්ගය. ඉතින් මේක බිඳුවයි. හරි. වැඩක් නැහැ ඒතකොට. ඔහොම එතකොට ඔන්න විදිහට අපිට ඕනනම් ගාන හැදුවේ. ඒතකොට 9 වරක් 8 සමානයි භාගයයි m කියන්නේ පුතාලට දීලා තිනවා කිලෝ 4යි v වර්ගය. ඉතින් ලස්සනට සුළු වෙලා එනවා. මෙතන දෙකට කැපුණාම මේ දෙකෙන් මේ පැත්ත බෙදුවොත් 9 වරක් 4 36යි 36 වර්ගමූලය කියන්නේ මට 6යි මිශ්‍රණ එකක් විතරයි. 6යි මිශ්‍රණ එකක් වගේ සුළු කරලා බලන්න. හරි. සිම්පල් නේ. හරි. තරවම ගියාම මං ආය 16 මේ අමාරු හින්දා නෙමෙයි නිකන් අර කරන්න ප්‍රශ්නක් නැහැ නේද? ඒ කියන්නේ අතන මේක වරද්දන්න ඕන පේපර් එකක් නෙමෙයි. හරි ලේසි. ස්කන්ධයෙන් වූ වස්තුව කාණ තලය දිගේ පහළට ඒ නියත ත්වරණ යුතු චලිත වේ. තලයේ තිරසට ආනතය ඇල්ෆා නම් වස්තුවේ චලිත රෙදිව ඝර්ෂණ බලය. ඉතින් අපිට නිකන් ආනත තලයක් ඇඳගත්තාම තිරසට ඇල්ෆා කෝණයක් ආනතව. එතකොට මේක දිගේ වස්තුවක් ස්කන්ධ M කියලා දීලා තියෙනවා. දැන් අපි දන්නවා තලයේ දිගේ පහළට තියෙන බලය වෙන්නේ mg sin alpha. එතකොට මෙයාට ඊට අමතරව ඝර්ෂණ බලයක් තියෙන්න ඕනේ. මොකද ඝර්ෂණ බලය අහනවනේ නේ තලයේ දිගේ ඉහළට. හරි. එතකොට ඔයගේ තලයේ දිගේ පහළට තොරණ A කියලා දීලා තියෙනවා. ඉතින් f සමාන m දාලා f හොයන්න තියෙන ගාණක් සිම්පල් ගාණක්නේ. f සමාන m තලයේ දිගේ පහළට දැම්මොත් mg sin alpha ඍණ ඔය අහන ඝර්ෂණ බලය සමානයි m වරක් a. දැන් ඝර්ෂණ බලය යුක්ත කරලා තියන්න mg sin alpha ඍණ ma නේ. හරි. මම හිතන්නේ මේ වගේ ඒවා නේද ආන්සර් එක දෙක. එතකොට බොහොම සිම්පල්. එතකොට ඒක ඔයගලන්ට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් 17ත් ඒ වගේ ගාණක් මම බලන්න යන්නේ නැහැ. 19 ඒවා කොහොම ඒ වගේ සිම්පල් ගණන්. 20 පොඩ්ඩක් බලමු. මේ 20 මට මතක හැටියට මේක ප්‍රශ්නේ පොඩි අඩුව පාඩුවක් තිබ්බා වගේ මට මතකයි. ඒක චුට්ටක් අපි බලමු හදලා. ස්කන්ධය 5 කිලෝග්‍රෑම් වස්තුව තිරසර අංශක 60ක් ආනතු රළු පුෂ්ඨයක් මත තබා පුෂ්ඨය හා වස්තුව අතර ඝර්ෂණ කුණ 0.75 කි වස්තුව නිසරව තිබේ නම් ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය වනුයේ. හරි. දැන් මේක ඒගොල්ලෝ කියනවා වස්තුව නිශ්චලයි කියලා. ඇත්තටම ඔක චෙක් කරලා බැලුවොත් මං හිතන්නේ මේ වස්තුව උතන නිශ්චල වෙන්නේ චෙක් කරලා බැලුවොත් මං හිතන්නේ. හරි. මට මතකයෙන් කියන්නේ මම චෙක් කරලා කියනවා නෙවෙයි. අපි චෙක් කරලා බලමු. එතකොට කියන්නේ තිරසට අංශක 60ක් ආනත තලයේ ඔය වස්තුවම ස්කන්ධ කිලෝග්‍රෑම් 5ක් වෙච්ච වස්තුව තියලා තියෙනවා කියලානේ කියන්නේ. එතකොට තලයේ දිගේ පහළට එනවා මුගේ බර නිව්ටන් 50යිනේ. එතකොට 50යි sin 30ක් නේ. 30 නෙවෙයි sin 60ක්. එතකොට තලයේ දිගේ මෙතන මෙයා නිශ්චල නම් තලයේ දිගේ ඉහළට ඇතිවන ඝර්ෂණ බලය 50යි sin 60ට සමාන වෙන්න ඕනේ. එතකොට ඝර්ෂණ බලය නිශ්චල නම් 50යි sin 60ට සමාන වෙනවා. හැබැයි ඔයා චෙක් කරලා බැලුවොත් ඕක මේ μr දාලා මේ μr 50යි sin 60ට වඩා කුඩා විදියට එන්නේ. ඒ කියන්නේ දැන් අපි මූලික තියරිය මූ නිශ්චල නම් දැන් ගාන කියනවා නිශ්චලයි කියලානේ. නිශ්චල නම් ගතික සමතුලිතතාවයෙන් F සමානයි 50යි sin 60 වෙන්න ඕන. ඒ කියන්නේ අපිට මේක 25යි මූල 3ක් කියලා එන්න ඕනේ. 25 වරක් 1.73 දැම්මහම ඔයාලට ආසන්න වශයෙන් 50ට පොඩ්ඩක් අඩු උත්තරයක් මෙන්න මේ 43 වගේ එන්න ඇතිනේ. ඒ උත්තරයක් එන්න ඇති. හැබැයි මේක ඇත්තටම මේ ඔය එන 43යි දශම ගාන සීමාකාරී ඝර්ෂණ බලයට වඩා කුඩා වෙන්න එපා. සමාන හෝ කුඩා වෙන්න එපා. එතන මෙතන මම
සීමාකාරී ඝර්ෂණ බලය හෙව්වොත් මිව් ආර් දාලා මිව් කියන්නේ 0.75යි ආර් කියන්නේ එතකොට 50යි කොස් 60නේ. උතර මෙතන නිකන් 3 බෙදීම 4යි කියලා ගත්තොත් 0.75. එතන 50යි කොස් 60 කියන්නේ එතන 25නේ. දැන් ඕක සුළු කරලා බැලුවොත් 75 බෙදීම 4. 75 බෙදීම 4 කියන්නේ 84ට බෙදුවොත් 20 ගාණක් නේ. ඒ කියන්නේ මේක වෙන්න බෑ. ඉතින් මේක ඔයාලට ඕල් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ගානේ දුර්වලතාවයක්. එහෙම නැත්නම් මෙන්න මේ ගාන හදාගන්න මෙන්න මෙයාට ලම්බකව මේ පැත්තට හොම් බලයක් රූපේ පේන්නලා තියෙනවා. ඒක කියන්න බැරුව ගියා. ඔන්න ඔය පැත්තට බලයක් යොදලා තියෙනවා තලයට ලම්බකව. එහෙම යොදලා තිබ්බ වෙලාවක නම් අපිට පුළුවන් R වැඩි වුණා කියලා හිතාගෙන මේ මෙයා නිශ්චලයි කියලා හිතාගන්න. එහෙම වුණොත් මේ උත්තරේ හරි කියලා ගන්න පුළුවන්. ඒතකොට මොකද දැන් ඔය වගේ F බලයක් යොදලා තිබ්බොත් R කියන්නේ 50 cos 60 නෙවෙයිනේ. ඒතකොට ඒ වගේ තැනක එහෙම ගන්න පුළුවන්. ඒක පුතාල එක්ක ඔය විදිහට හදාගන්න. නැත්නම් ඔය විදිහට නිකන් තලයේ උඩ තිරසරාංශක 60ක් ආනතව ඝර්ෂණ සංගුණකයේ 0.75ක් වෙන අවස්ථාවකදී වස්තුවක් සමතුලිතව තියන්න බෑ. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ පුළුවන් 21 වගේ එකකුත් හදාගන්න නේ. 21ත් අපි ඔන්න නිකන් මතක් වෙන්න හදමු. මේ අමාරු හින්දා නෙවෙයි නිකන් මතක් වෙන්න. හරි. 21ත් මම නිකන් මතක් වෙන්න ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. මම මේක මකා ගන්නකම් ඔයගොල්ලන්ට ගාන බලාගත්ත හැකි. ඇතරම අද පේපර් එකේ අපිට එහෙම මේ ලොකුවට කතා කරන්න ඕන මට්ටමේ මහා අමාරු ගණන් තාම එකක්වත් හම්බෙන්නේ නැහැ. ස්කන්ධයෙන් ඌ වස්තුවක් 2U ප්‍රවේගයෙන් චලිත වෙමින් තිබෙද්දී ස්කන්ධ 2M ඌ U ප්‍රවේගයෙන් පළමු වස්තුවේ දිශාවටම චලිත වෙන වස්තුවක් හා ගැටි එකට සම්බන්ධ වෙනවා වගේ කියලා කියන්නේ. මම අදගත්තොත් පළවෙනි වස්තුව ස්කන්ධයෙන් චලිත වෙන 2U ප්‍රවේගයෙන්. කොට තවත් වස්තුවක් ඉන්නවා ස්කන්ධය 2M U ප්‍රවේගයෙන් අර දිශාවටම යනවලු. පස්සේ මේ දෙක එකට සංයුක්ත වෙනවා කියලා කියන්නේ. ඉතින් සංයුක්ත වස්තුවේ ප්‍රවේගය අහනවනේ. මෙයාගේ ප්‍රවේගය තමයි අපි හොයන්න ඕන. හරි මම හිතනවා පුතාලට ගාන පැහැදිලිද කියලා. හරි ඉතින් සරල ගම්මිතා සංස්කෘතියක් දාලා නේද ඒක හදන්න දෙයක් නැහැ නේ ඉතින්නේ. පෙර ගම්මිතාව m වරක් 2යි u නේ. මම මේ පැත්තට ලිව්වොත් මෑ ගම්මිතාවත් 2යි m වරක් u සමානයි පසු ගම්මිතාව සංයුක්ත වෙලා අනින්නේ 3යි m වරක් v. හදන්න දෙයක් නැහැ. ඔයාලට 4යි mu බෙදීම 3යි m කියලා ඇවිල්ලා නේද 4යි u බෙදීම m කැපිලා ගිහිල්ලා 3 වගේ උත්තරයක් එයි. හරි. එතකොට මම හිතනවා ඒ වගේ ඒවා ඉතින් උගලන්ට ඇති දෙයක් ඇත්තෙම නැහැ නේ. විසි තුන්වෙනි එක අපි චුට්ටක් බලමු. ඒක හොඳයි. නිදහසේ වැඩෙන ගලක්. එතකොට මඩ අ, මඩ වගුර ඇතුල් වී ඒ තුල ඒරේ. ගල මඩ තුලදී ඒකාකාරව මන්දන වී නිශ්චලතාවයට පත්වන්නේ නම් පහත සඳහන් කවර ප්‍රස්ථාරයක් ගල මඩ තුල ගමන් කරන ප්‍රවේගයේ මඩේ ඉරුණු දුර අණුව වෙනස් වන අයුරු නිරූපණය කරනවාද කියලා අහනවා. දැන් ඒතර ඕගොල්ලන්ගේ ඔය කියන ගල මේක නම් මෙයා පල්ලහැට මඩේ තුල පල්ලහැට යනවා. හැබැයි මඩෙන් ඇති කරන මොකරි ප්‍රතිරෝධී බල සමහරට උඩුකුරු තෙරපුමනේ. ඊට පස්සේ ප්‍රතිරෝධේ මේ ඔක්කොම මම එක බලයක් විතර ලකුණු කරන්නම්. හරි. ඔය බලය නිසා මෙයා මන්දනේ වෙලා S දුරකදී නිශ්චලතාවයට පත් වෙනවා. දුරත් එක්ක එයාගේ වේගය විචලනය තමයි අපේ පස්තාරයක අඳින්න කියන්නේ. ඉතින් අපි මේගොල්ලෝ අතර පොඩි මොකක් හරි සම්බන්ධයක් හදාගන්න ඉපේ.
ඒතර සම්බන්ධයක් හදාගද්දී ඕගොල්ලන්ට ඕනනම් සම්ප්‍රයුක්ත බලය මගින් කළ කාර්යය මෙයාගේ නැති වූ විභව ශක්තිය මේ නැති වූ ඡාය ශක්තියට සමාන කරලා ඒ වගේ ශක්තියින් කරන්න පුළුවන්. නැත්තම් ලොකුවට හිතන්නේ නැතුව අපිට මෙයාට නිකන් චල් සමීකරණයක් දැම්මත් ලොකු අවුලක් නැහැ නේ. නිකන් අපිට ඕනනම් බලමු v වර්ගයේ සමානයි u වර්ගයේ දන් 2s වගේ ප්‍රකාශනයක් දාලා අපිට පුළුවන් ද උත්තරයකට යන්න කියලා. හරි ඒක මොකද ඒකාකාරව මන්දනිනවා කියලා දීලා තියෙනවනේ නේ. එතකොට දැන් ප්‍රවේගයේ v වර්ගය ආරම්භක ප්‍රවේගයේ ඉතින් මම u නෝට් වගේ නිකන් එකක් දාගන්නම්. මේක මන්දන නිසා ඍණ මන්දනේ මම a කියලා ගන්නම්. වතාවක්. එතකොට මෙයා පහළට ගිය ප්‍රමාණය මම ඔහොම s කියලා ගන්න. දැන් මේක නිකන් අර v ගේ වර්ග ශ්‍රිතයක් වගේ නේ තියෙන්නේ. ඒතකොට වාට මේක නිකන් v හොයනවා නම් මේ පැත්තේ පදේ වර්ග මූලයෙන් එන්න ඕනේ. එතනින් සුළු වෙලා එන උත්තරේ මොකක් හරි එස්ට දාන ඉලක්කමක් එක්ක සුළු වෙලා එද්දි වර්ග මූලේ එන්න ඕනේ. ඒසාර වර්ග මූලේ ෂේප් එක තියෙන පස්තාරයකට තෝරගත්තා නම් හරි ඉතින් නේද? දැන් මේකේ වැදගත්ම දේ තමයි ඔයගේ s වැඩි වෙන්න මේ පදය තේරුම් ගන්න මුලින්ම s වැඩි වෙන්න මෙන්න මේ දකුණු පැත්තේ පදේ අඩු වෙන නිසා v අඩු වෙනවා. v අඩු වෙන්නේ මේ වර්ගමූල ශ්‍රිතයකට අනුව. ඒ කියන්නේ අපිට මෙන්න මේ වගේ වෙන්න බෑ කවදාවත්. මේක ඉතින් කොහොමත්ම වෙන්න බෑනේ. මේ දෙකෙන් එකක් තමයි තෝරගන්න වෙන්නේ. ඉතින් සාමාන්‍ය ඔය වර්ගමූල ශ්‍රිතයක ස්වභාවය තමයි අර නිකන් අපි ඇඳලා බැලුවොත් සාමාන්‍යයෙන් අපි S ගගේ එකක් වෙද්දී දැන් මේක මේ අඩු වෙන විදිහට මම මේක අඳින්න ඕනේ. මේ කවා නිකන් හිතන්නකෝ මෙන්න මෙතන U වර්ගය කියන්නේ පුතාලා නිකන් U හිතන්නකෝ 20ක් විතර කියලා. අපි ඉලක්කම් වලින් නිකන් මේක හදලා බලමු. U කියන්නේ නිකන් මම මේ ෂේප් එක අරන් පෙන්නන්න මේ යන්නේ හරි. ඒතර U නෝට් නිකන් අපි හිතනවා 20යි කියලා. අපිට පුළුවන් කැමති ඉලක්කමක් ගත්ත හැකි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ හිතමුකෝ නිකන් ඍණ නිකන් දෙකක් විතර කියලා. හරි. එතකොට දැන් අපිට S කියන එක අපිට මීටර එකක් විතර වෙද්දී උත්තරයක් ගත්ත හැකිනේ. S කියන එක සමාන 1 මීටර වෙද්දී අපිට නිකන් කැල්කියුලේට් කරලා බැලුවොත් දෙවරක් A කියන්නේ 2යි S කියන්නේ 1යි කියන්නේ එතන 4යිනේ. එතකොට මෙතන 20 වර්ග කියන්නේ 400යි 400න් 4ක් අඩු වුනහම නිකන් 396 වර්ගමූලය වගේ. දැන් අපි හිතමුකෝ ඕක S සමානයි 2 වුණා කියලා. 2 වුණොත් ඕක නිකන් සුළු කරලා බැලුවේ මේ B ගේ උත්තර මම ගන්න හරි. මෙතන 8ක් හැදෙනවනේ මේ පදේ. එතකොට මෙතන 400න් 8ක් අඩු කරාම 392 වර්ගමූලය. මේක අපි හිතමුකෝ අපි නිකන් ඒට ටිකක් ලොකු ඉලක්කමක් දාගමු නිකන් අපි මේක ඉක්මනින් වෙනස් වෙන්නේ නැති නිසා 5 වගේ දාගමු. ඍණ 5 10 වගේ දාගත්තත් කමක් නැහැ. ඕනනම් 10 දාගමු. හරි. අපිට හොඳට විචලන වෙනවා බලා ගන්න හරි. අර දෙකෙන් දෙකට යද්දි වෙනස් වෙන්නේ නැහැ. මට ඕනේ පාස්තාර ෂේප් එකනේ. අවුලක් නැහැ. මේක ඍණ 10 වගේ දැම්මා නම් දැන් ඒතර මෙතන S සමාන 1 වෙද්දි මෙතන දෙවරක් 10 20යි. එතන මෙතන 400න් 20ක් අඩු කරාම මෙතන එතකොට 380ක් විතරනේ. ඊට පස්සේ S සමාන 2 වෙද්දි මෙතන 20යි 40යි. එතකොට 400න් 40කට මේක 360ක් විතර. 360ක් විතර. ඊට පස්සේ S සමානයි මීටර නිකන් 3ක් විතර වගේ ගත්තාම 340 වර්ගමූලය වගේ. ඉතින් මේ වගේ අතන අපිට දශම අගයන් ටික එහෙම හොයාගෙන මෙතන නිකන් ඇඳලා බැලුවාම මට නිකන් බලන්න මං හිතනවා මේ 3 කියන ෂේප් එක වගේ තමයි එනවා ඇත්තේ. මට මතක නැහැ 3 14 ආන්සර් දුන්නෙත් කියලා. මොකද මේ ඉලක්කම් මුලින් නිකන් ළඟ විචලනනේ පස්සේ ඕක නිකන් අර ඈතට යන්න තමයි ටිකක් දැන් මේක සාමාන්‍යයෙන් S කියන එක මීටර් 10ක් විතර වෙද්දි එතකොට දෙවරක් 10 20යි අරක 10ක් වෙද්දි එතකොට 200යි එතකොට නිකන් 400න් 200ක් අඩු කරාම
වර්ගමූල 200 නේ. ඒතකොට ටිකක් ඉක්මනින් අඩු වෙනවා වගේ නිකන් මට හිතෙනවා. මට හිතෙන්නේ තුන්වෙනි ආන්සර් එක වෙන්න ඕනේ. චුට්ටක් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒතකොට කොහොම හරි ඒ වගේ ගාණක් හදාගන්න හැටි මම ඔයාලට පෙන්වන්න ඕනේ. මට උත්තරේ ඔයාලට දීලා ඇති. එතකොට කියන්නේ ෂේප් එක හරියට හිතා ගන්න බැහැ නේද? කියන්නේ මෙතන ප්‍රශ්නේ උනේ 3 සහ 4 උත්තර දෙකම නිකන් අර වර්ගමූල ෂේප් එක තිබ්බා. ඇත්තටම වර්ගමූල ෂේප් එකේ තියෙන හරියටම 3 3 සහ 4 නමුත් එතකොට අඩුවීම මේ S වැඩි වෙද්දි V අඩු වෙනවා කියන එක පේනවා සහ වර්ගමූල හැඩේ වර්ගමූල ෂේප් එක කියන්නේ පුතා මෙන්න මේ වගේ නිකන් වක්‍රාකාර අනුක්‍රමණය අඩු වෙන්න ගිහින් ඔහොම නියත ඔන්න වගේ ෂේප් එකක්. ඒ කියන්නේ මේක y ගියාගේ මෙතනට වර්ගමූල x වගේ වැටුනහම හැසිරීම. ඒ කියන්නේ x දාන්න ඕනේ. හැබැයි y වර්ගමූල x වගේ තමයි හැසිරෙන්න ඕනේ. වගේ මේ ෂේප් එක එන්නේ. දැන් මේක වෙනස තිබ්බේ අර මේ රින් ලකුණ නිසා ඔක අඩු වෙන පැත්තට ඇඳුනා. අඩු වෙන පැත්තට ඇඳුනා. හරි. එතකොට සාමාන්‍ය එකක් මේ වගේ වැඩි වෙන්න ඇඳුනාට අරක අඩු වෙන්න ඇඳුනා. මෙතන මේ පදයේ ඍණ ලකුණකින් අඩු වෙලානේ ඉන්නේ. ඒ කතන්දරේ නිසා. හරි. එතකොට ඒක චුට්ටක් නිකන් ඔළුවේ තියන් ඉන්න නැත්තම් මේ වගේ කණ්ඩාංක වලට මේ කැමති කණ්ඩාංක වලට හොයලා ගන්න ඇති. එතකොට ඒත් අයිඩියා එකක් ගත්ත හැකි ඔයගොල්ලන්ට. හරි. හරි. කොහොම හරි මම හිතනවා මේ වැඩේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මම හිතනවා මේ වගේ වෙනම් පුළුවන් නේද? මේක පෙර ගම්මිතාව MB දකුණට පසු ගම්මිතාව නේද? පූර්ණ ප්‍රත්‍යස්ත නම් ආයත් MB ගිම පොළාපයින්වනේ. ඒතර වමට MB දෙන්න අඩු කරාදී 2යි MB වාට දිශාව එයි බලය ඇති වෙන දිශාවට. ඒ කියන්නේ වමට වගේ එනවා ඇති. හරි. ඉතින් ඔක ඒ වගේ ඒවා හදන්න මම හිතන්නේ ඔයගලන්ට පුළුවන් මූලික ගණන්. එතකොට ඊට පස්සේ මම චුට්ටක් මේ පැත්තට යනවා. ඔයගොල්ලෝ මේ මූලික දේවල් ටික බලන්න 28 මෙතන පොඩ්ඩක් හොඳයි මේ මධ්‍යන ජවය කියන එක. ස්කන්ධ 800ක් වූ කාර්යයන් නිශ්චිතතාව විසට 25යි ms ශ්‍රේණික ප්‍රවේගයක් දක්වා තප්පර 10 තුලදී ත්වරණය විනි. එම තප්පර 10 තුල කාර්යයේ මධ්‍යන ජවය. ඒතර කාර් එකේ මධ්‍යන ජවය අහනවා. දැන් කෙනෙකුට මේකේ මේ මධ්‍යන ජවය ගද්දි අ, මෙයාගේ දැන් අර ලබාගත්ත මේ ශක්තිය තප්පර 10ක් තුලනේ ගන්නෙනේ. එතකොට මේ ලබාගත් ශක්තිය ඕගොල්ලන්ට මේ කාලෙන් බෙදුවා නම් ඔයාලට ජවය එයි. හැබැයි ඒක එන්නේ මේ මධ්‍යනගයක් නෙමෙයි. මොකද උපරිම චාස්ත්‍ය 10න් බෙදලා එතන එන්නේ. මධ්‍යනගය කියලා ගද්දි මේ පටන් ගද්දි ජවය මෙයාගේ ප්‍රවේගයේ බිඳුවයි. ඒතර පටන් ගද්දි ජවයේ බිඳුවයි. පස්සේ ජවය තමයි ඔක භාගයයි ඔය MB වර්ගයේ බෙදීම ඕකෙන් එන්නේ. නිසා ඒක මධ්‍යන ජවය මේ ඔයාට අර එන උත්තරේ දෙකට බෙදලා ගන්න වෙයි. අපි නිකන් බලමුකෝ. හරි. මෙයාගේ මේ තප්පර 10කදී මෙයා ලබාගත් ශක්තිය අපි කාලයෙන් බෙදලා මෙයාගේ නිකන් ජවය හොයමුකෝ. ස්කන්ධය 800යි කිලෝග්‍රෑම් වූ කාර්යයක් නිශ්චලතාවයේ සිට 25 මිශ්‍රණයක ප්‍රවේගයක් දක්වා තප්පර 10ක් තුළදී ත්වරණය විනි. එම තප්පර 10 තුළ කාර්යයේ මධ්‍යන ජවය. මම නිකන් දැනට මේක නිකන් ජවය කියලා ලියන්නම්. ජවය කියන්නේ එතකොට කාර්ය බෙදීම කාලේ නැත්තම් ශක්තිය බෙදීම කාලෙනේ නේ. අපිට කියන්න පුළුවන් මෙතන මෙයා ලබාගත්ත ශක්තියනේ අපිට පේන්න තියෙන. ඒතර ශක්තිය බෙදීම කාලය. එයා ලැබූ ශක්තිය එනවා භාගයයි MB වර්ගයක් පටන් ගති ශක්තිය බිඳුව නිසා ඔක අපි කාලයෙන් බෙදනවා. භාගයයි M කියන්නේ 800යි V කියන්නේ 25 වර්ගය. ඔක බෙදන්න ඕන 10යි. එතකොට වොට් වලින් එයි උත්තරයක්. හරි. එතකොට මෙතන මේ හැබැයි මධ්‍යන ජවය කියලා අහද්දී ඔව් මෙතන නම් ගැටලුවක් නැහැ නේද? එයාගේ අපි කෙලිම ශක්තිය කාලෙන් බෙදුවා නෙමෙයිනේ. ඉතින් එයා ලැබපු මේ කාලය පුරා ලැබපු ශක්තියනේ මේ කාලෙන් බෙදලා තියෙන. කෙලිම මේ උත්තරෙන් ඔයාලට එයි. ඒක ගැටලුවක් නැහැ. එතකොට ඔයාලට කෙලිම උතනින් සුළු කරලා බලන්න ආන්සර් එකක් එයි. හරි. 29 කියන්නේ තච්චු ගාණක් මම කතා කරන්න යන්නේ නැහැ. අර උණ්ඩවල ගම්මිතා වෙනස් වීම
ගැන හිතලා නේද ගන්ඩ ගම්මිතා වෙනස් වීමේ සීගතාව තමයි උතන බලය එන්නේ නේ. ඒතර උණ්ඩවල ගම්මිතා වෙනස් වීමේ සීගතාව ලිව්වනම් හරි ඒකත් මම ඕනනම් හදලා පෙන්නන්නම්. බාරින් ටියුට් වල තිබ්බ මට්ටමේ ගණන්නේ නේ. මම හිතන්නේ මේ ගණන් වල මූලික දේවල් අහපු පේපර් එකක්. ඉතින් මේ මූලික දේවල් කරන්න පුළුවන් නම් අර විභාගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් මහ විභාගෙට. 29. එතකොට අපිට උණ්ඩවල ගම්මිතා වෙනස් වීම සලකලා මට ලියන්න පුළුවන්. උණ්ඩවල ගම්මිතා වෙනස් වීම සලකලා ලියන්න පුළුවන්. බලය කියන්නේ MV ඍණ MU බෙදීම T. දැන් ගානේ කියන විදිහට මැෂින් තුවක්කුව මගින් එකක ස්කන්ධය මූ උණ්ඩ තප්පරයට n ප්‍රමාණයක් නිකුත් කරයි උණ්ඩ තුවක්කුවෙන් පිටන වේගය v නම් තුවක්කුව මත ක්‍රියා කරන බලය. එතකොට දැන් වාගේ උණ්ඩවල පසු ප්‍රවේගය v මුල් ප්‍රවේගය බිඳුවයි බෙදීම t මෙන්න මෙතනදී ඕගොල්ලෝ m බෙදීම t වතාවක් v කියලා දෙද්දි මෙන්න තප්පරයට කොච්චර ස්කන්ධයක් උණ්ඩ වලින් පිට වෙනවද? ඒගොල්ලෝ කියලා තියෙන්නේ තප්පරයට ස්කන්ධයෙන් වෙච්ච උණ්ඩ n ගානක් පිට වෙනවා කියලානේ. උතර වාට මෙතන එක උණ්ඩක ස්කන්ධයෙන් එතකොට උණ්ඩ ගානෙන් ගුණ කරාම n දැන් ඔය උණ්ඩ වල ඔය ස්කන්ධය පිට වෙන්නේ එක තප්පරයකදී. ඒක වැඩි කිරීම v. එතකොට mn v කියලා තමයි උත්තරයට එන්නේ. ඒවා ලොකු දේවල් නෙමෙයිනේ. හරි. 30 වෙනි ප්‍රශ්නේ ස්කන්ධ 1200ක් වූ කාර්යයක් 30 මිශ්‍ර ප්‍රවේගයෙන් චලිත වෙමින් තිබෙදී නියත රෝධක බලයක් යෙදීමෙන් නවතන ලදී. කාර්යයේ ටයරය හා පොළොව අතර ඝර්ෂණ බලය මෙච්චර නම් නැවතීමට පෙර කාර්යය ලිස්සා ගිය දුර. දැන් මේකදී තවට අර ලේසියෙන් කියන්න පුළුවන් අර ඝර්ෂණ බලයට එරෙහිව කළ කාර්ය සමානය මෙයාගේ නැති වෙච්ච චාර්ජ් සත්‍ය නැත්නම් ඉතින් චාර්ජ් සමීකරණයක් දාලා නේද? ඔයගලන්ට මුලින්ම එප්සාන එම් මේ දාලා මන්දනේ හොයාගෙන චාර්ජ් සමීකරණයක් දාලා උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලස්සනයි කාර්ය සහ ශක්තිය අතර සම්බන්ධතාව පාවිච්චි කරලා ගාන හදනවා නම් ඝර්ෂණ බලයට එරෙහිව කළ කාර්ය සමානයි මෙයාගේ නැති වෙච්ච චාලක ශක්තිය කියලා අපිට හරි ලේසියෙන් උත්තරයකට යන්න පුළුවන්. කළ කාර්ය සමානයි සිදු ශක්තිය වෙනස කියන අපේ සිද්ධාන්ත පොයින්ට් එක මතක් කරගත්තොත්. කොට 30 වෙනි ප්‍රශ්නෙට මම උත්තරේ ලියන්න යන්නේ. හරි. එතකොට ඔයගේ කියනවා මොකද්ද? ස්කන්ධය 1200ක් වූ කාර්යයක් මම ඉතින් මේ වගේ නිකන් වස්තුවක් ඇඳ ගන්නම්. ස්කන්ධය කිලෝ 1200යි. එතකොට මෙයා යන්නේ ඝර්ෂණ බලයකට එරෙහිව. නිව්ටන් 6000 කියලා කියන්නේ. එතකොට පටන් ගද්දි මෙයාට තිබිලා තියෙනවා ප්‍රවේගයක් 30 මිශ්‍රණ එකක. එතකොට මෙයා කොයි වෙලේ හරි නිශ්චල වෙනවා. එතකොට ඒ වෙලාවේ මෙයාගේ දුරණ යහන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් ඝර්ෂණ භාගය මගින් කළ කාර්යය Fx සමානයි නැතු චාසත්. එතකොට භාගයයෙන් 30 වර්ගයෙන් අඩු කරනවා භාගයයෙන් බිඳුවේ වර්ගය. එතන අපිට චාසත් වෙනස එන්නේ. දැන් ඉතින් හරි සිම්පල් අපිට 6000 වතාවක් x සමානයි භාගයයි m කියන්නේ 1200යි 30 වර්ග කියන්නේ 900යි නේ. මේ පදේ වැඩක් නැහැ. ඔක සුළු කරගත්තාම පුතාලට s සමානයි මීටර 90ක් විතර. ඒ ටික සුළු කරලා බලන්න. දිගානන්නේ. හරි. 31 වගේ එකක් මං කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ තනියම කරන්න පොඩි ගණන්. ආයෙ මං 33ට යනවා. 32ත් පොඩ්ඩක් පස්තර ගානක් නිසා අපි කතා කරලා ඉමු. මීටර් 10ක උසක සිට කියනවා නිදහසේ පොළොට වැටෙන කුඩා ස්කන්ධයක ගම්මිතාව P කාලයේ T සමග වෙනස් වන වඩාත්ම හොඳින් නිවැරදි දැක්වෙන්නේ පහත කවර ප්‍රකාශනයේද? ඒ කියන්නේ ගම්මිතාව එතකොට අපිට කියන්නේ P සමාන MV නේ. එතකොට මේ V ගැන තමයි අපිට හදාගන්න වෙන්නේ. මීටර් 10ක උසක සිට නිදහසේ පොළොට වැටෙන කුඩා ස්කන්ධයක. එතකොට දැන් මේ ගුරුත්වෝත්තරණය වැටෙන්නේ නේ. එතකොට නිදහසේ වැටෙනවා කියන්නේ අර නිශ්චලතාවයෙන් වැටෙන්න පටන් ගත්තා. එතකොට මේ V එක ඕනනම් ඔයාලට
V සමානයි U ධන AT වගේ සූත්‍රයක් දාලා ඒතර U බිඳුව නිසා මේක G වරක් T වගේ ලියා ගන්න පුළුවන්. ඒතර මෙතන M G වතාවක් T වගේ ගත්ත හැකිනේ. හරි. එතකොට එහෙම ගත්තාම මේක නිකන් ඔයාලට පේනනේ y සමානයි mx ආකාරي පස්තරයක්. හැබැයි ඉතින් මේක දිගටම ඔහොම වෙන්නේ නැහැ. ඔක ඊට පස්සේ බිඳුවට මේ පොළවේ වැදුනට පස්සේ ප්‍රවේගයේ බිඳුවක් වෙලා ගම්මිතාව බිඳුවක් එන්න ඕනේ. මේ කියන විදිහට කාලයත් එක්ක ගම්මිතාව නිකන් y සමානයි mx ආකාරයට විචලන කරලා පේනවා. මොකද මෙයාගේ mg කියන එක වෙනස් වෙන්නේ නැති නිසා කාලයත් එක්ක. හරි. ඒක ඉතින් අපිට තව ක්‍රම වලට කතා කරන්න පුළුවන්. ගම්මිතාව සහ කාලය අතර පස්තරයේ අනුක්‍රමණය බලය දෙන්න බෑනේ. එහෙමත් ඔයාලට ඕනනම් තර්ක කර හැකියි. කාලයයි ගම්මිතාවය අතර මේ වගේ අපි පස්තරයක් ඇඳගත්තාම මේකේ අනුක්‍රමණයක් ඔයා හිතුවොත් අනුක්‍රමණය වෙන්නේ ගම්මිතාව වෙනස නේ. කොයි හරි තැනකින් ස්පර්ශකයක් ගහලා නිකන් ඔයා බැලුවොත් මෙතන එන්නේ ගම්මිතාව වෙනසක් නේ. ඒකට ගම්මිතාව වෙනස බෙදීම කාලය කියන්නේ මෙතන බලයක් එන්නේ නේ. අනුක්‍රමණය සමානයි ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා T. ගම්මිතාව වෙනස කාලයෙන් බෙදලා. ඒ කියන්නේ බලයක් එන්නේ. දැන් ඒක ගුරුත්වය යටතේ වැටෙන එකකගේ තියෙන්නේ mg කියන නියත බලයෙන්. එනදින් අනුක්‍රමණය නියත පස්තාරයක් එන්න ඕනේ. ඒතකොට මේ වගේ ඒවා වෙන්න බෑ. මේක වෙන්නත් බෑ. මේ දෙක වෙන්න පුළුවන්. නමුත් ගම්මිතාව අඩු වෙන්නේ නැහැ. ගම්මිතාව වැඩි වෙන්න බෑනේ. පල්ලට වැටෙද්දි ප්‍රවේගය වැඩි වෙනවනේ. ඒත් එහෙම හිතන්නත් පුළුවන්. හරි. කොහොම හරි කවන්නේ මම හිතනවා ඒක ඔයගලන්ට හිතා ගන්න පුළුවන් කියලා. හරි. ඊට පස්සේ එක්තරා අංශුවක ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයෙන් 400 ගුණයක් වන අතර එහි ප්‍රවේගය ඉලෙක්ට්‍රෝන ප්‍රවේගයෙන් හරි අඩකි. ඉලෙක්ට්‍රෝනයේ චාලකත්වය මෙච්චරක් නම් අර මේ ශක්තියමයින ඒකකයක් මේ කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා කියන්නේ. වල ඒක අදාළ නැහැ. ඒතකොට ශක්තිය කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකකින් අරගෙන තියෙනවා. අංශුවේ චාලකත්වය වන්නේ. ඒතකොට දැන් මේක හරි සිම්පල් සංසන්දනාත්මක ගානක් නෙනේ. ඒතකොට නිකන් E සමානයි භාගයයි MB වර්ගය. ඒ කියන්නේ අපි මෙතන ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගය V ස්කන්ධයම් කියලා ගත්තොත් එයාගේ චාලකත්වය ඔය විදිහට ලිව්ව එක ඕකේ වටිනාකම තමයි දීලා තියෙන්නේ 1 කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. දැන් ඔයාලට එක මොකක් හරි අංශුවක් ගැන හිතන්න කියනවා. ස්කන්ධ ඉලෙක්ට්‍රෝන ස්කන්ධයෙන් 400 ගුණය. එතකොට ප්‍රවේගය හරි අඩ අර ප්‍රවේගයෙන් භාගයක්. එතකොට v බෙදීම 2යි. එතකොට දැන් මේ කියන අංශුවේ චාලකත්වය ලිව්ව හැකිනේ භාගයයි ස්කන්ධය 400යි ප්‍රවේගයේ v බෙදීම 2 වර්ගය කියන්නේ. ඔක සුළු කරගත්තාම නිකන් මම භාගයයි MB වර්ගය කියන පදේ පැත්තක තියාගෙන ඉන්නම්. ඒතර භාගයේ M ගත්ත B වර්ගය ගත්තා. මෙතන ඔයගලන්ට 404 දෙකෙන් බෙදු දෙකේ වර්ග කියන 4ෙන් බෙදුනොත් උදාට එතන 100ක් එනවා. ඒතර මේකේ වටිනාකමනේ කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1යි කියලා කිව්වේ. නේ මෙතනදී නේ ඉලෙක්ට්‍රෝනේ මෙයාට අදාළව ඡායාසත්‍ය ගාන දීලා තිබ්බනේ 1යි කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. එහෙනම් භාගය MB වර්ගය කියන තැනට දාගන්න පුළුවන් 1 කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. ඒතකොට එක්වරක් 1 කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 100ෙන් ගුණ කරාම 100 කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් තමයි එන්නේ. හරි. මොකද කැටියෙන් බලන්න පුළුවන් ස්කන්ධය 400 ගුණයක් වෙද්දි චාලකත්වය 400 ගුණයක් වෙනවා. ප්‍රවේගීය භාගයක් වෙද්දි චාලකත්වය 4ෙන් පංගුවක් වෙනවා. එහෙම කැටි ක්‍රමයක් තියෙනවා. දැන්ට මම ඒවට යන්නේ නැහැ. පුතාලා ඔය විදිහට ඒක බලන්න. හරි. 34 ගුරුත්ව කේන්ද්‍රය හදාගන්න පුළුවන් නේද? ඒක පිට මෙන්න මේ හරියෙන් අංශුවක් දාගත්තා නම් මේ හරියනොත් අංශුවක් දාගත්තා නම් ඒතර ගුරුත්ව කේන්ද්‍රය ඇත්තටම මේ හරිය වගේ තමයි නිකන් මට පේන්නේ. එතකොට හොඳම ලක්ෂ්‍ය විදිහට දැන් මේ දී තියෙන උත්තර වලින් Q තමයි තෝරන්න වෙන්නේ. Q ඉතින් හරි නෑ හරි. නේ. එතකොට මේ අංශු දෙකේ ගුරුත්ව කේන්ද්‍ර මේ වගේ තැනකට එන්නේ. ළඟම එක Q කියලා ගහන්න. හරි. එතකොට 35 වීදුරු බෝලයක් දුඩ තිරස් බිමක H උසක පිහිට ලක්ෂයක සිට නිදහස් කරන ලදී. හරි. දැන් ඔයාලට මොකද්ද කියනවා? එක් පොලා පැනීමේදී එම මොහොතේ ගෝලී සතු චාලකත්වයෙන් හරියට හානි වේ නම් දෙවන වර පොලා පැනීම පසු ඉහළ යන උස. හරි. දැන් ඔතනදී ඔයගොල්ලන්ට ওই චාලක ශක්තිය කියන එකෙන් හිතනවට වඩා එතන චාලක ශක්තිය අපිට නැති වූ විභව ශක්තියට සමානයි කියලා හිතාගත්තා නම් හරි ලේසියි එතකොට. දැන් ඔක ගමන් ඔන්න පොඩි පෙන්නන්නම්. දැන් පුතාලගේ මෙන්න මෙතන H උසක ඉඳන්
මේ අතාරණ එක දැන් මොකද වෙන්නේ? ඔහොම පොළා පයින්නවනේ. ඊගාවට පොළා පැනලා ආය ඊට වඩා අඩු උසක් යනවා චාසත්‍ය හානි වෙන නිසා. ඒතර දෙවන පොළා පැනීමෙන් පසු ආය ඊටත් වඩා අඩු උසක් යනවා. දැන් මේ අලුත් උසේ ඩෑෂ් නම් එතකොට මෙතනදී චාලක ශක්තියෙන් අඩක් හානි වෙනවා. එතකොට මෙතන චාසත්‍ය කියන්නේ මෙතන විභව ශක්තියනේ. එතකොට අපිට MGH කියන ශක්තිය කියලා හිතුවොත් මෙතන චාසත්‍ය කියන්නේ මෙතන විභව ශක්තිය. ඕකෙන් මෙතන පොළා පැනීම නිසා ශක්තිය අඩක් හානි වෙනවා. එතකොට දැන් ඉතුරු වෙන්නේ MGH ගෙන් භාගයයි. ඒතර ඒක ආයෙ උඩ ගිහින් ආයෙ මෙන්න මෙතන පොළා පැනීම නිසා ආයෙ පාරක් ඒකෙන් එතකොට මෙතනදී තියෙන ශක්තිය වෙන්නේ MGH බෙදීම දෙකයිනේ. ඒක තමයි මෙතන චාසත්‍යයට කන්වර්ට් වෙන්නේ. ඒකනුත් ආයෙ භාගයක් හානි වෙනවා. දැන් ඔය උත්තරේ තමයි MGH ඩෑෂ් කියලා මේ අලුතෙන් අපිට පේන්නේ. දැන් එතන තියෙන චාසත් තියෙන්නේ මෙයා උඩ යන්නේ. හරි. එතකොට එහෙම ගත්තාම වාට නිකන් අර H බෙදීම 4ක් කියලා උත්තරේ නිකම්ම ගත්ත හැකිනේ. හරි. සිම්පල් ගණන්. එතන මෙතන 36ට නැතු විභව ශක්තිය සමානයි ලබාගත් චාසත්‍ය දැම්මනම් උත්තරේ නිකම්ම එනවා. නේ නැතු විභව ශක්තිය MGH සමානයි ලබාගත් චාසත්‍ය භාගයෙන් MB වර්ගය M කැපිලා යනවා. G කියන්නේ 10යි H කියන්නේ 1.2යි නේ. මෙයා තන්තු දිගට සමාන ප්‍රමාණයක් නේ පහළට වැටෙන්නේ. එතකොට භාගයයි V වර්ගය සුළු කළ බලමු වර්ගමූල 24ක් විතර වගේ එනවා. මේක ආසන වශයෙන් 5ට කිට්ටුයි 5ට චුට්ටක් අඩුයි. මේ තියෙන ආසකනේ. හරි 5ට වඩා චුට්ටක් අඩු උත්තරයට ගහනවා. හරි. ඊට පස්සේ 37 වගේ ආව මම හිතන්නේ ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. 38ත් එහෙමයි. මම බලන්නේ ඒවා. 39 වගේ අපි චුට්ටක් බැලුවා. මෝටර රථයක එන්ජිමක ව්‍යාවර්තය දීලා තියෙනවා. ප්‍රතිදාන ජවය දීලා තියෙනවා. එන්ජිමේ ප්‍රතිදාන දිශාවට භ්‍රමණය වන සීඝ්‍රතාව. ඉතින් මේක භ්‍රමණ චාලිතයට දාලා ක්ෂමතාවල ඉවිල්ලක් තියෙන්නේ. එතකොට ව්‍යාවර්තය වතාව ඔමේගා සමාන වෙනවා එන්ජිමේ ක්ෂමතාවයට. P සමානයි ටෝ ඔමේගා අර F P සමානයි FV කියන එකම අර භ්‍රමණය වෙන සිස්ටම් එකකට දැම්මම F ට ටෝ දාන්න ඕනේ B ට ඔමේගා දාන්න ඕනේ. එතන මෙතන 26 වැඩි කිරීම 10 3යි ක්ෂමතාව. ටෝ කියන්නේ 95යි නිව්ටන් මීටර් ඔමේගා කොච්චරද? හරි. හැබැයි අහලා තියෙන්නේ භ්‍රමණය වන වටගාන. එතකොට ඔයගොල්ලෝ මේක පස්සේ නේද 2.5 බෙදන්න ඕන. දැන් මම මෙහෙම 26 බෙදීම 95 වැඩි කිරීම 10 3යි රේඩියන් තප්පරයට කියලා ගන්නම්. එතකොට අපි දන්නවා රේඩියන් ඔය උත්තරේ නිකන්නේ පරිභ්‍රමණ ශීඝ්‍රතාව කරන්න ඔමේගා සමානයි 2.5 එන්නේ. පරිභ්‍රමණ ශීඝ්‍රතාව එන්නේ ඔමේගාව 2.5කින් බෙදන්න ඕන. එතකොට මෙතන 26 බෙදීම 95 වතාවක් 10 3 බෙදන්න ඕනේ 1යට 2.5 දෙක වුණා 2.5කින් බෙදන්න ඕන. ඉතින් ඕක පොඩ්ඩක් සුළු කරලා ආන්සර් එකක් හොයාගන්න උගලන්ට ආසන්න උත්තර ගන්න ඕන 5ට 3 වගේ දාලා මේක 6යි කියලා හිතාගෙන දල වශයෙන් පොඩි කැපෙන ඉදිරියට පොඩි try එකක් දීලා බලන්න. එතන මෙතන නිකම්ම 24යි කියලා හිතුවොත් මෙයත් එක්ක කැපුණොත් මෙතන 4යි මේක නිකන් 100යි කියලා හිතුවොත් නිකන් 40යි. 40ට වඩා චුට්ටක් වැඩි උත්තරයක් වගේ එනවා ඇති ඔය 53 වගේ වෙන්න පුළුවන් මට ඒක හරියටම කියන්න බෑ කොහොම හරි සුළු කරලා බලන්න RPS වලින් උත්තරේ හරි මම හිතනවා මේවා දැන් ඔයගලන්ට කරන්න බැරි ඒවා නෑ මෙතන 41 පොඩ්ඩක් මම කරන්නම් භ්‍රමණ ජාලයට අදාළ නිසා පොඩි ගණන් තියෙන ඔක්කොම ස්කන්ධයේ 0.5ක් වූ රෝදයක අක්ෂයට අවස්ථිත කූර්ණයේ දී තියෙනවා ඒ තප්පරයට වාර 30ක ශීඝ්‍රතාවෙන් භ්‍රමණය වෙමින් තිබෙදී මෙච්චර බල යුග්මයක් යෙදීමේ ඒකාකාර මන්දනට ලක් කර අදී රෝදය නිශ්චිතතාවයට පත්වීමට පෙර වාර කීයක් කරපුණාද කියලා අහන්නේ. ඉතින් මම මේක පේනවා රෝදේ අවස්ථතික ගූර්ණය දන්නවා ආරම්භක නේද කෝණික ප්‍රවේගය ඇත්තම පරිභ්‍රමණ ශීඝ්‍රතාව දීලා තියෙන්නේ තප්පරයට වාර 30ක් කියන්නේ මේ
30 RPS නේ. ඒක වාට ඔමේගා කරන්න දාන්නවා. ඒ කියන්නේ ඔමේගා 1 ඔහොම පැත්තක ලියන්න පුළුවන් 25n කියලා. 2.5 n කියන්නේ තප්පරයට වට 30යි. 65 කියලා ගත්ත හැකි. එතකොට මේ t සමානයි බිඳුවේදී තත්ත්වය. ඊට පස්සේ බල යුග්මයක් යෙදීමෙන් මන්දනය කරනකොට දැන් ඔයාලට පුළුවන් මෙයාගේ මේ පරිධිය දිගේ චල් දිශාවට විරුද්ධව ඔය වගේනේ බල යුග්මයක් හදන්න. ඒතර ඒ ටෝ එක දීලා තියෙනවා ඔය බල යුග්මේ වටිනාකම 0.26 නිව්ටන් මීටර. ඉතින් ওই බල යුග්මේ නිසා චල් දිශාවට විරුද්ධවනේ මෙයාව කේන්ද්‍රය වටේ කරකවන්න හදන්නේ. තමයි මායා මන්දනය වෙනවා අයිත් දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ මන්දනේ හෙව්වේ ටෝ සමාන i ඇල්ෆා භ්‍රමණ දිශාවට දැම්මනම් භ්‍රමණය වෙන්නේ මං රූපයෙන් දැකත ඔය පැත්තටනේ. ඒ වගේ ව්‍යාවර්තය තියෙන්නේ අනිත් පැත්තට. නම එක ඍණ කියලා දානවා. i කියන්නේ 0.115යි. ඔතනින් පුතා ඇල්ෆා එක හොයාගන්න ඕනේ. ඇල්ෆා නිකන් 260 බෙදීම 15ක් වගේ නෙන්නේ නේ. උඩයටයි මං දශමත් එහෙම අයින් කළා. එක ඍණ කියලා එයි. රේඩියන් තප්පර වර්ගයට. ඕක සුළු කරලා ගන්න. ඊට පස්සේ අපිට මෙතන ඔමේගා 1 දන්නවා. නිශ්චල වෙනවා කියන ඔමේගා 2 දන්නවා. එතකොට ඇල්ෆා දන්නවා කියන්නේ අපිට තීටා මුලින්ම හොයන්න පුළුවන්. එතකොට අපි තීටා සෙවීම කරනවා නම් එතකොට නිකන් ඔමේගා 1 ඔමේගා 2 තීටා ඕනේ අපි ඇල්ෆා දාන්නවා. කියන්නේ නිකන් අර v වර්ගයේ සමානයි u වර්ගයේ දන් 2s දානවා වගේ වැඩන්නේ. එතකොට ඔමේගා 2 වර්ගයේ සමානයි ඔමේගා 1 වර්ගයේ දන් 2ක් ඇල්ෆා තීටා. ඔතනින් ඔමේගා 2 කියන්නේ බිඳුවයි ඔමේගා 1 කියන්නේ 65 උගේ වර්ගය දෙවරක් ඇල්ෆා කියන ඍණ 260 බෙදීම 15 වතාවක් තීටා. හරි. ඔතනින් ඔයගලන්ට තීටා හම්බෙයි. හැබැයි අහන්නේ තීටාත් නෙමේ වට ගන්න අහන්නේ. ඒතකොට ඒන උත්තරෙත් 2.5 කින් බෙදන්න ඕනේ. දැන් මේක සුළු කරලා බැලුවොත් ඔයාට 3600යි 5 වර්ගය වගේ එනවා. මේ පදය ගිහින් උක්ත කරොත් 15න් ගුණ වෙලා දෙවරක් 260න් බෙදනවනේ. ඔය එන්නේ රේඩියන්. ඕකත් බෙදන්න ඕනේ 2.5 කින් වට වෙන්නේ. එතකොට තමයි වගේ ආන්සර් එන්නේ. සුළු කරලා බලන්න මං මොකද ආන්සර් ගැන කියන්න යන්නේ. ඕගොල්ලෝ කරලා බලන්න. 42 43 44 නිකන් අච්චු ගණන් 45ත් එහෙමයි මම මේවා බලන්නේ. 46ත් නිකන් කම්මිතා සංස්ථිතිය වුණා අපිට හදලා පෙන්නමු. ස්කන්ධය කිලෝග්‍රෑම් 9ක් වෙච්චි බෝම්බයක් පිපිරීමේදී දැන් ඔය කියන විදිහට බෝම්බේ පටන් ගද්දි නිශ්චලව ඉඳලා තියෙන්නේ. ස්කන්ධය 3යි සහ 6යි කියලා කෑලි දෙකකට කැඩලා ගියා කියලානේ කියන්නේ. 6 කිලෝග්‍රෑම්. කුඩා කැබැල්ලේ ප්‍රවේගය 16ක් නම් ලොකු කැබැල්ලේ චාලක ශක්තිය වනුයි. දැන් අපි හිතමු නිකන් කුඩා කැබැල්ල මේ පැත්තට විසුණා 16ක ප්‍රවේගයෙන් කියලා. එතකොට 6 කිලෝග්‍රෑම් ක ප්‍රවේගය අහනවා. පෙරගම්මිතාව බිඳුව නිසා පසුගම්මිතාව බිඳුවක් වෙනවනේ. පසුගම්මිතාව බිඳුවක් වෙනවා නම් 3 වරක් 16 කියන මේ පැත්තට තියෙන ගම්මිතාව 6 වරක් v කියන අනිත් පැත්තට තියෙන ගම්මිතාවට සමාන වෙන්න ඕන. උතනින් v ට උත්තරයක් එනවා. පුතාට 8 ms ඍණ 1යි. දැන් විශාල කැබැල්ලේ චාලක ශක්තිය මම E2 කියලා ගත්තොත් භාගයයි උගේ M කියන්නේ 6යි V කියන්නේ 8 වර්ගය. එතකොට 64 වරක් 3 වලට බලන්න 192 වගේ උත්තරේ ඉන්නේ. අනිත් ඒවා මම මොකුත් කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ මට හිතනවා මේ ඇති කියලා. අනිත් ගණන් ටික හදන්න මොනවා හරි තව අහගන්න ඕන නම් ඒ කියන්නේ පේපර් ගොඩක් ලේසි නිසා පන්තියේදී කියන්න මං ගානක් දෙයක් හදලා පෙන්වන්න ඕන නම් පෙන්වන්න. නැත්තම් පුතාලට ওই සාකච්ඡා කරපු ගාන ටික හොඳටම ඇති කියලා මට හිතෙනවා පේපර් එක ඇතුලේ. මොකද ඇත්තටම හැම ගානම හරි පොඩි මට්ටමේ ගණන් තියෙන. හරි. එහෙනම් පුතාලට ඔය ටික කරන්න මම රචනා පේපර් එකේ ආන්සර් ටික ෂෙයා කරන්නම් ගෲප් එකේ මාකින් ස්කීම් එක රිෆර් කරලා ආයේ ඒක හදන්න බලන්න. මොකද මම කියනවට වඩා හොඳයි ඒ විදිහට ඔය එක try කරලා බලන එක. හරි. එහෙනම් පුතාලට සුබ දවසක්. පන්තියේදී මොනක් හරි මේ කතා කරපුවාට වඩා වැඩිපුර දෙයක් ඕනේ නම් පන්තියේදී අහන්න පුළුවන්.